ඔගේ අම්මට හුකන්නේ නැතුව තිය ෆෝන් එක හුත්තික පුතේ. මම ඔගේ කවුද නම්බරේ කියලා පොලිසියට දන්නවද? දෙන්න කලින් තියපන් ෆෝන් හුත්තුවේ. හරි පොලිසියට දුරා කරන මම කවුද කියලා දන්නව නේද? ඔගේ අම්මට හුකනේ කාතු. ඈ මම වාට කියන්නේ ජීවිතයේ ගෙවන එක රිද්මයක් තියෙනවානේ. ඒ තමයි ලෞකික ලෝකෝත්තර ආගම සහ ආධ්‍යාත්මික. දැන් අපි ඇත්තටම අපි නඩත්තු කරන්න කෙනෙක් නෑ. අපි පෝෂණය කරන්න කෙනෙක් නැහැ. එතකොට අපි අනගාരിക ජීවිතයක් ගෙවන අය. අමු සිංහලෙන් කියනවා ටක්කෙටම වගකීමෙන් වග වෙනවා වග කියනවා. මේ කහඳ පාෂාණ වර්ග ඊටාම දුර්ලභ දෙයක්. ඊටාම දුර්ලභයි හැමතැනම අපට හමු නොවන දෙයක්. මේකේ තියෙන්නේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතෙත් එක්ක පණ පෙවුනොත්, ඒක මොහහත් වුනොත් එයා ඒ ළඟ තියාගෙන අකුණු සන්නාහකයක් වගේ. ඒ කියන්නේ බාහිර උපද්‍රවයක්, ග්‍රහ චක්‍රවල ග්‍රහ බලපෑමක් කිසිසේත්ම යාට එන්නේ නැහැ. ඒක හරියට සබුද්ධිමත්ව සවිඥානිකව ජන විඥානේ මේක අහන්න ඇහුම්කම් දෙන ශ්‍රවණය කරන ඕනම කෙනෙකුට පැහැදිලි කතාවක් තියෙනවා. මම එයාට කියනවා එයා සුජාතු කෙනෙක් විය යුතුයි. එයා පිරිසිදු කෙනෙක් විය යුතුයි. එයා ආධ්‍යාත්මික ජීවිතයක් අර භෞතික විමුක්තිය ලබන ගමන්ම එයාගේ ආධ්‍යාත්මික ජීවිතයක් තියෙන කෙනෙක්. එයාට පැය 24ක් ඇති ඔය කියන තත්ත්වයටපත් වෙනවා. අයිපුවන් වාසනාවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. වැරද්ද දුටු තැන ප්‍රහාර එල්ල කරන්න ඕන. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. ඔබ දන්නවා ඇති YouTube එකේ යනවා වැඩසටහනක් හාමුදුරුවම. ඔහු ගල්ගමුවේ හාමුදුරුවම. ඔහු කියනවා කහඳවෙලි මොකද්ද කරලා පැය ගානකින් දියුණු වෙන්න පුළුවන් කියලා. සිවුරක් දාගෙන මිනිසුන්ව රැවටිල්ල. මිනිසුන්ව රවට්ටන එකටයි මම විරුද්ධ. මේ හාමුදුරුව අම්මත් එක්ක නිවැරදි එකේ. ඔබ බලන්න මේ මිනිස්සයා කියන කතන්දර ටික. කරන්නයි. තිරුවන් සරණයි අපේ හාමුදුරනේ. ඔව් කියන්නේ. මං කුරුණෑගල අපේ පන්සල තියෙන කොහෙද අපේ හාමුදුරනේ මේ? ගල්ගමුවේ තියෙන්නේ. ගල්ගමුවේ නේද? අපේ හාමුදුරනේ ඔය කාහන මෙව්වක් මෙයා කරනකොට ඒක කොහොමද කරගන්න අපි ලබා ගන්නෙ? මොකද්ද? ඔය මේ අපේ හාමුදුර විස්තර කරනවා ටික අපි ලබා ගන්නෙ කොහොමද? එන්න පුළුවන්ද ගල්ගමුවට? එන්න පුළුවන්. ඔව්. කියනවා සාමාන්‍ය වැඩේ කරගන්න ඔබතුමාට මොකද්ද කරගන්න ඕන? ව්‍යාපාර කියන තමයි හාමුදුරනේ මෙයා කරගන්න. ව්‍යාපාර තියුණු ආකර්ෂණය ආරක්ෂාව ඒ තුන. ඔව්. හරි. වැඩේ කරගන්න පුළුවන්. ඔකට වියදමක් ඇවිය වියදමක් තරහා ගන්න පුළුවන් ඔබතුමාට. ඔව් කියන්න සල්ලි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙමනම් හෙට සවුදා සෝරි සෙනසුරාදා හෝ ඉරිදා ඔය දින දෙකෙන් එක්කෙන්ට ගල්ගමුවට. මට එන්න දවස් දෙකකට කලින් කෝල් එකක් දෙන්න එන්නේ කවද්ද කියලා කියලා. අපේ හැමදේට සල්ලි කීයක් විතර අවශ්‍ය වෙයිද? සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා කතා කරගමු. කියන්න අපේ හැමදේට මම අරගෙන යන්න පුළුවන්. එතකොට කියන්න සාමාන්‍යයෙන් 40ක් 45ක් වගේ යයි. 40ක් 45ක් විතර යයි නේද? ඔව්. හරි අපේ හැමදේනේ හරි. හරි. එන්න දවස් දෙකකට කලින් මට කෝල් එකක් දෙන්න. හරි මම ආපහු කෝල් එකක් ගන්නම් අපේ හරියට මම කතා කරාට පස්සේ මගේ අම්මට කියලා කියන්නේ මෙන්න මේ දන්නේ නැති ඔබ දකින්න නැති ඔබ දකිනවා කතා කරන්න නැති විෂයක් තමයි. මෙන්න මේ වගේ පට්ට හොරු ගැන තමයි මම ප්‍රසිද්ධ කරන්නේ. මුන් මිනිස්සුන්ගෙන් බොරු කරලා සල්ලි අරගෙන විස්කි බ්‍රැන්ඩි තමයි මුන් ගහන්නේ. රැයට බලන්න ඕන මුන්ගේ ජෝගි කොහොමද කියලා. මේ කතා කරන විදිය පොඩ්ඩක් බලන්නකෝ. තිරුවන් සරණයි අපේ හැමදේට මම ඉස්සල්ලා කතා කරපු එක්කලා. ඔව් කියන්නේ. මේ එතකොට හැමදේට හරියට වැඩේ කෙරෙයිද? අනිවාර්යයෙන්ම වැඩේ වෙනවා. වැඩේ මොකද්ද වෙනවා. මගේ ව්‍යාපාරේ? මගේ හાર્ඩ්වෙයාර් එකක් තියෙන්නේ අපේ හැමදේරෝනේ. කොහෙද තියෙන්නේ? කුරුණෑගල තියෙන්නේ. හරි. එන්න පුළුවන් ද එහෙමනම් එන්න නැතුව කරලා ගන්න පුළුවන් නම් එන්න නැතුව කරලා දෙන්නත්. එන්න නැතුව කරනවා නම් අපේ හැමදේරෝ කොහොමද කරගන්නේ? ඒකට අවශ්‍ය ඔබතුමාගේ නමයි උපන්දිනේ ෆොටෝ එකයි කඩේ ෆොටෝ එක. කඩේ ෆොටෝ එකයි. ඔව්. එතකොට පූජාවල් තියන්න හරි මේ මුදල් හරි මේ ඒක තමයි මම ඉස්සරලා කිව්වේ. ඒ ටික මං කොහොමද රාමුදල් ලැබෙන සලස්සන්න ඕනේ? මම අපේ පොඩි හාමුදුරන්ගේ හෝ ලේකම්තුමාගේ account number එක එහෙම වුණොත් දාන්න. ලේකම්තුමා තියෙනව නේද? අපේ හාමුදුරු මහණ උනේ ඇයි මහාන උනේ මට ඉතින් ඕන නිසා ඒ ඔබතුමාට මොකක්ද ගැටලුව? නෑ ගැටලුවක් නෙමෙයි අපේ හාමුදුරනේ. හාමුදුරනේ මහණ වුණා නම් මහ වෙලා සාසනේ රැකගෙන ඉන්න. ඔය සිවුර දාගෙන මිනිසුන් රවට්ටන්න එපා හොඳේ. ඔබේ අම්මට හුකන්න නැතුව ඉඳපන් පොන්න හුත්තෝ. ඇයි මිනිස්සු රැවටියොත් ඔගේ අම්මට හිකුවේ නෑනේ මම පොන්න හුත්තික පුතා. ඉතින් අපේ හාමුදුරු මේ වගේ තිරසන්නුරද අපි දාන්නේ දෙන්නේ ඔබ. මේ වගේ තිරසන්නුරද ඔබ වැඳ නමස්කාර කරන්නේ. මේ වගේ ඉන්නවා බොහෝ කොටසක් හාමුදුරුවෝ. ඔබ හිතන්න පුළුවන් අපි ධර්මයට පහර දෙනවා කියලා. බුද්ධ ආගමට පහර දෙනවා කියලා. භික්ෂුන් වහන්සේලාට පහර දෙනවා කියලා. නෑ. අපිට ඕනේ නියම පිරිසුදු ධර්මයක්. හොඳ හාමුදුරුවෝ
මුන් වගේ තිරසන්නු නෙවෙයි. ඔබට මතක ඇකි අර දවස්වල අපි අර අකුසල ධර්ම වලට කාශ්‍යපලට ප්‍රහාර එල්ල කරේ ඇයි කියලා. උන්ගේ මේ වගේ තිරසන් ගතිගුණ තියෙන හින්දායි අපි ප්‍රහාර එල්ල කරේ. ඔබට උඩින් බණ කියනවා හොඳ සාන්ත දාන්ත විදිහට පෙන්නනවා යටින් මුන්ගේ තිරසන් වැඩ තියෙන්නේ. අන්න ඒකින්ද තමයි උන්ට ප්‍රහාර එල්ල කරේ. එතකොට මේ හාමුදුරුවෝ කියනවා මේක හරියට බල පවතින නම් නිර්මල මිනිස්සු වෙන්න ඕන කියලා. එතකොට මූගේ කතාව නිර්මලද කියලා පොඩ්ඩක් බලමු අපි. good morning මේ good morning කියන්න බෑනේ හාමුදුරුවනේ. එහෙනම් good afternoon එතකොට හාමුදුරුවෝ දැන් ඔයා දැන් මට අම්මා මතක් කරලා කුණාරෙන් බැන්නා. මම කියන්න හැදුවේ ඇවිල්ලා ගල්ගමුවේ හාමුදුරුවෝ ඔයා. සිවුරක් දාගත්තේ මං හුවේ ඇයි කියලා නේද? සිවුරක් දාගත්තේ ඉතින් මම ඒ සිවුරක් දාගත්තේ මම කැමති නිසා. ඒ කියන්නේ අපේ අම්මට මුකුත් කරන්න එහෙම නෙවෙයිනේ නේද? නෑ ඔයාලා අම්මට සිවුරෙන් මුකුත් කරන්න බෑනේ. ඔව් දැන් ඔයා කිව්වනේ වෙලා අම්මට මෙහෙ කරපන් කියලා කිව්වනේ හාමුදුරුවෝ. සිවුරෙන් ඉතින් මුකුත් කරන්න බෑනේ මහත්තයෝ. ඒක ඉතින් මගේ අහවල් එකෙන් කරන්න ඕන. අහවලකින් කරන්න ඕනේ නේද? හාමුදුරුවෝ එහෙම කරනවද දන්නේ නැහැ නේද? කරනවා අරන් එන්නකෝ. කාවද? කවුරු හරි අරන් එන්න මේ ගෑනු කෙනෙක්. ඒ කියන්නේ අම්මව කියලා නේද කිව්වේ? තෝගේ අම්මට හුකනවා තිය ෆෝන් එක. නෑ නෑ පොඩ්ඩක් හරි කතා කරුවා. එහෙම කතා කරලා ප්‍රශ්නයක් නැවිලා. මේ පස්සේ විඳ ගන්නකො මං ඔයා මට කරපු දෙයක් ගැන මං කතා කරන්නේ. හරි ඔයා කියන්නකෝ ඔයාට මොකද්ද වෙන්න ඕනේ කියන්නකෝ කෙටියෙන්. හරිද? දැන් හාමුදුරුවෝනේ මං හාමුදුරුවෝ කියලා කතා කරනවා. ඔයා මට ඕන විදිහට කතා කරන්න ඕනේ. එතකොට මේ කියන්න කතාව කියන්නේ ඉක්මනට කියන්න. හරි. හාමුදුරුවෝ සිවුරක් දාගෙන මෙව්ව කරලා මේවයි කියලා වියලා ලේකම් මහත්තයා කතා කරන්නේ. ඔව් කියන්නකෝ. ලේකම් මහත්තයාට වෙන ඉස්සෙල්ලා කතා කරේ. ඉස්සෙල්ලා කතා කරේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ බැලලා ෆෝන් එක දුන්නානේ දැන් ලේකම් මහත්තයා කතා කරන්නේ. ඔද ඉතින් කටහඬ නම් එකයි හොඳේ. කටහඬ එකයි නම් ඉතින් ඒක ඔයාට හොයන්න බෑ එහෙනම්. හරි. ඒක කටහඬ එකයි. දෙන්නක ඉතින් ඔය සිංහෙක් ඔය කතා කරපු හාමුදුරුවන්ට. ඔයා කතා කරනකො මේ නරියෙක් ඔය කතා කරන මට. ඒක තමයි ඉතින් ඇවිල්ලා. දැන් හාමුදුරුවන්ට කතා කරන සිංහෙක් ඔය කතා කරපු හාමුදුරුවන්ට. ඔයා කියන්න තියෙන කතාව මාත්තු කෙටියෙන් වත් දෙන්න එපා මිනිස්සුන්ට වත් දෙනවා කියලා. වද දීමන් නෙමෙයි හාමුදුරුවනේ. කියන්නකෝ. එතකොට දැන් අපේ හාමුදුරුවෝ ඇවිල්ලා සිවුරක් දාගෙන එලා මෙයා කළා අපි වඳිනවා මේකකට හැමදේම කරනවා නේද? ඒක වාට වැඩක් නැහැ නේ. ඔයා කියන්න තියෙන කතාව කෙටියෙන්. හරි හරි ඒක කියන්නකෝ ඇවිල්ලා. දැන් ඔය හාමුදුරන්ගේ ඔය වැඩේ කරලා හරි ගියේ නෑනේ හාමුදුරුවනේ. මොන වැඩේද කරේ දැන් ඔයා කීයක් ඔය ආරස්සාවක් කරපු එක ඇවිල්ලා ගෙදර කර මෙව්වා කරව දිනුන වෙන්න අර මේ කියලා පට්ටපල් බොරුවක් කරලානේ හාමුදුරුවෝ 40000ක් ගත්තේ. 40000ද ගත්තේ? ඔව්. 40000ක් ගත්තා. දෙපාරකට සල්ලි දාලා ඇති. කොහෙද කම්පලා? කොහේ හරි කම්පලාත් ඇවිල්ලා විරලා. හාමුදුරුවෝ ඊට පස්සේ මේ එහෙනම් ෆෝන් එක තියන්න පාඩුවේ මාත්. අර පාඩුවේ නෙමෙයි ඔය ඇවිල්ලා සම්පූර්ණ බොරුවන්නේ කරන්නේ. ඔයා දැන් අර YouTube එකෙත් ඇවිල්ලා ශාර්ණික වැඩසටහනක් කරනවා. ශාර්ණික වැඩසටහනක් කරලා පට්ටපල් බොරුනේ කියන්නේ. කහඳ කෑල්ලකින් කොහොමද හාමුදුරුවෝ ඔය දෙයක් කරන්නේ? කෑල්ලෙන්. කාද කෑල්ලෙන් මම කරන දේවල් කියනවා. මොනවද කරන්නේ? කරන්නේ තෝ වරකෝ ඉස්සලා එන වෙලාවක වර කෝල් එකක් ගාලා ඇවිල්ලා මොකද්ද කරන්නේ? හරි මම එන්න. ඇවිල්ලා හොඳට ඈත් කරන වර හොඳට ගහන්නම් විසික් එන්න ෆෝන් එකට. එහෙමද? එතකොට ශාර්ණිකත් ඔය වැඩේ කරාද? ශාන්ට පුකේ හරි හොඳට ඇගියා. ඈ? අනේ මහත්තයා මේ කියන්න ඔයාගේ ප්‍රශ්නේ කතාව නැත්තම් ඔයාලට මේ ෆෝන් දෙකට මම කතා කරනවා. ඔයා බ්ලොක් කරලා දෙන ෆෝන් එකෙන් හරි කතා කර. මට ප්‍රශ්නේ මිස ගන්න ඕනේ. හාමුදුරුවෝ මගේ සල්ලි දානවද නැද්ද ආපහු? මේ නම්බරේ දෙන්නද මම පොලිසියට? නෑ පොලිසිය දුන්නා කම නැහැ. ඒක දේවල් කරන්න ඕනේ නෑ. මං කියන්නේ ඇවිල්ලා හාමුදුරුවනේ මේ හාමුදුරුවෝ මගෙන් ගත්ත සල්ලි දෙනවද නැද්ද? තෝගේ නම්බරේ දෙන්නද පොලිසියට කිය තෝක දාපු විස්තරද? පොලිසියට දාලා සල්ලි දාපු විස්තරද? ඔව් හරි. අර දාපු විස්තර බම් දාන්න. මගේ සල්ලි දානවද නැද්ද ආපහු? තෝ දාපිය විස්තර තෝගේ. හරි විස්තරත් එක දාන්න. දාපිය. ගල්ගමු ඉන්න මූගෙන් වැඩක් කරගත්තු මිනිස්සෙකුට ඔහු පෙරලා අහපව් අහනකොට මේකේ විස්තර මූ කියන කතන්දර බලන්න. මුන් හාමුදුරු ගොල්ලෝද? මුන් මහණුනේ මොකටද? ඔන්න මුන්ගේ යථාර්ථේ. කකුල් දෙක ස්පර්ශ කළා වැඳ නමස්කාර කරන්න පුළුවන් හාමුදුරු ගොල්ලෝ ඉන්නවා. ඔහුන්ව රැක ගන්න නම් අපි මොහුන්ව නැති කරන්න ඕන. මහානායක හාමුදුරන්ට මම කියනවා යෝජනා කරනවා මේකට දැඩි තීරණයක් ගන්න. මේ හාමුදුරන්ව ශාසනයේ තියනවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. එහෙම කරන්න බැරි නම් සිවුරක් දාගන්න කාටවත් ලයිසන් එකක් අවශ්‍ය නැහැ. රාජංගනේ හාමුදුරුවෝ කියනවා වගේ. ඔබ නියම බෞද්ධයෙක් වෙන්න ලයිසන් එකක් ඕනද? ඔබට බුදුදහම රැක ගන්න ඕන නම් ඔබ ධර්මය අදහනවා නම් ඔබට සිවුරක් දාගන්න කාගේවත් ලයිසන් අවශ්‍ය නැහැ. ලයිසන් අරගෙනද මේවා කරන්නේ? එහෙමනම් ඔබ කැමති නම් සිවුරක් දාගෙන ඔබට භාවනා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඇයි එයා හොඳට ධර්මයේ කරන්න දන්නවා නම් කියන්න දන්නවා නම් ඔහුට පාන්සකෝලට වඩින්න බැරිද? රජයේ ලයිසන් එක තියෙනවද? නෑ. අන්න එතනයි හාමුදුරනේ ධර්මෙ පිරෙන්නේ කියලා මතක තියාගන්න. කට්ටියක් කුණුහරුපෙකගේ බණකේ කිය ප්‍රසිද්ධ වෙන්න දඟලනවා. ගිහි යන්න මෙහෙම කරන්න එපා.
සිවුරක් දාගත්තේ මේ බුදුදහසුන රැක ගන්න නම් මිනිස්සුන්ට ධර්ම දේශනා කරන්න නම් මං කතා කරමු මගේ අම්මට කියනවා. බොහෝ දුරට ගල්ගමුව පැත්තේ ඉන්නේ රොඩි මිනිස්සු. ඒ මහාන වෙච්ච එකෙක් වෙන්න පුළුවන්. මොකද රොඩි ඔහොම තමයි කතා කරන්නේ. කතා කරපොන් අම්මට කියලා කියන්නේ. අර ඊ පෙර දෙකෙක් දකිනද ඇවිල්ලා වියල්ලා. උගේ ගෑනිට කතා කරා කියලා ඌ මට අම්මා කියලා මතක් කරනවා ඇවිල්ලා වියල්ලා. ඒ රොඩියෙක්නේ. සමහර විට මූත් රොඩියෙක් වෙන්න පුළුවන්. වෙන කියන දෙයක් නෑ ඇවිල්ලා. ඒකින්ද මේ වගේ රොඩියන්ව සාහසනේ තියාගන්න එපා. ඔය පන්සලේ ලොකු හම්දුරන්න මම කියනවා ඔය රොඩියගේ සිවුර ගලවලා ගෙදර අරින්න කියලා. සිවුරේ ඉඳගෙන ඔයගේ හොර වැඩ කරන්න ඉඩ තියන්න එපා. බලනකො මේක කණ්ණාඩි දුක් දාන කරන කෙලිය. රුපියල් 45000 කොහොමද? කහන්ද තියලා මෙව්වා කරලා මේව වංචාව. මිත්‍යාව. එහෙම දේවල් කරන්න බෑ. රටේ මිනිස්සුන්ට කියන්නේ උඹලා රට හරක් වෙන්න එපා. මුන් ළඟට යන්න එපා, හවු වෙන්න එපා. මුන් ලෝක හොරු. එහෙම ඔබගේ දියුණුව එහෙම කරන්න බෑ. මෙන්න මේ වැඩසටහන කරනකොට මම කතා කරලා හාමුදුරන් දැනුවත් කරාට පස්සේ මං අඳුර මිනිස්සෙක් මට කතා කරා වේද මහත්තයා ඔය වීඩියෝ එක ගහන්න එපා, දාන්න එපා. ඔය මගේ අක්කගේ පුතෙක් කියලා. ඒ කියන්නේ කතා කරපු මනුස්ස රොඩි මිනිස්සෙක්. එතකොට මං කිව්වා නේද? ඒ කතාව කියනකොට මම දැනගෙන හිටියේ නෑ. මං කිව්වේ මුන් රොඩියෙක් වෙන්න නැති කියලා වෙලා. ඒක තමයි මුන් දිගින් දිගටම රොඩි උප්පත්තිය ලබන්නේ. ඇයි ඒ? ඔය ගතිගුණේ හින්දා. අපි කියනවනේ සමහරවිට පංගක් කරලා මෙයා කරනකොට මූ මා රොඩියෙක් කියලා වෙලා. කතාව හරිය මේ වෙනස් වුණොත් එහෙම. ඒ වගේ තමයි. රොඩි මිනිස්සෙකුගේ පුතෙක් තමයි ඔය මහාන වෙලා ඉන්නේ. සිවුරක් දාගෙන ඉන්නේ. මතක තියාගන්න. ඔබ කරපු පව්පින් අනුව තමයි සෑම දෙයක්ම විසඳෙන්නේ. ඔබේ ක්‍රියාකලාපයේ හින්දායි. එහෙම නැතුව වෙන එකක් නෙවෙයි. ඔබ කර පින්පව් අනුවයි ඔබ පින් අනුවයි ඔබ සැප සම්පත් විඳින්නේ. ධර්මය අනන්තයේ ඉගෙනගෙන විශ්වවිද්‍යාලේ ගිහිල්ලා හොඳ ධර්ම ඉගෙනගෙන මේක කවදාක්වත් නිවන් දකීද? මේක නිවන් දකින්නේ නැහැ. මේක අපාගත වෙනවා. හැබැයි මම කියනවා නිවන් දකින්න ඕන නම් උපදින ආත්මයක් ගානේ හොඳ ආත්මයක් ලබන්න නම් පන්සිල් පද පහ දැනගත්තේ නැතුණක් කමන්නේ. ඔබ හොඳ නරක දැනගන්න. ඔබ නිතරම හොඳ දේවල් කරන්න. ඔබ නිතරම මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න. එහෙම වුණොත් ඔබ නිවන් දකින්න මං කිසිවක් දන්නේ නැහැ. නිවන් දකීද කියලා. හැබැයි උපදින ආත්මයක් ගානේ නිරෝගීව සැප සම්පත් තියෙන හොඳ දෙමව්පියෝ ළඟ උප්පත්තියක් ලබනවා. මනුෂ්‍යාත්මයක් ලබනවා. පංගොක් කාලවට තිරිසන් ආත්මයක් ලැබුවත් බොහෝ සැප සම්පත්තියක් තමයි ලබන්නේ. හැබැයි ඔබ පන්සිල් පද පහ දැනගත්තේ නැතුණක් කමන්නේ. ඔබ දැහැමින් ජීවත් වෙන්න. ඔබ මනුස්සත්වෙන් ජීවත් වෙන්න. මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න. හැදු වැඩු දෙමව්පියන්ට සලකන්න. ආගම ධර්මයට සලකන්න. අසල්වැසියන්ට සලකන්න. නැති බැරි මිනිස්සුන්ට සලකන්න. යහපත් වැඩ කරන්න. එහෙම කරොත් ඔබේ ජීවිතේ සාර්ථක වෙයි. මට හම්බ කරන්න පුළුවන් මාර්ග මං කියන්නම් ඕන තරම්. ඔබ දන්නවද ඉදිරියේදී මම ක්‍රමවේදයක් හදාගෙන යනවා. මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න නැතුව බෙහෙත් කරන්න. ඒකට අතහිත දෙන්න ඕනේ ඔබයි මට. ඔබ නිකන් සත පහක්ව මට එපා. මට සම්පතක් ලැබිලා තියෙනවා. මේ සම්පත ප්‍රයෝජන ගන්න තමයි මම මේ දේ කරන්නේ. ඉදිරියේදී ලබන සතියේ මම මේ වැඩසටහන කරලා පෙන්නන්නම්. ඒ වගේ හාමුදුරුවනේ තිරසනෙක් වෙන්න එපා. තිරසනෙක් වෙන්න එපා. උඹ තවත් ඉදිරියට ගියොත් මීට වඩා තිරසනෙක් වෙනවා. උඹ ගිහි ජීවිතේට ඇවිල්ලා ඕන තිරසන් වැඩක් කරපන්. ඔය පැවිදි ජීවිතේ නම් උඹ කරන පව් වලට උඹට ඩබල් හම්බෙන්නේ කියලා මතක තියාගන්න. උඹට මෙහෙම කතා කරාට කමක් නැහැ. උඹ හාමුදුරුවමක් නෙවෙයි. ඒකින්ද රටේ සියලුම ජනතාවට කියන්නේ මේ වගේ කම්බ හුරුන්ට හවු වෙන්න එපා. මේ වගේ හුරුත් ආශ්චර්ය කරන්න එපා. මුංග සමාජයෙන් අයින් කරලා දාන්න ඕන. තේරුණාද? ඒක තමයි වෙන්න ඕන දේ. හරියනම් සියලු දෙනාට බුස්සන්න දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත වැඩසටහනින් හමු වෙමු අපි.